එල්ලෝ කොහොඳ මෝටම ඉතින් ඔන්න අද අරගෙන වෙල්ල තින්නේ ට්‍රවලින් බ්ලොග් එක නෙමෙයි. අද මම යනවා මගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එකට. අපි යන්න ඕනේ බණ්ඩාරගමට. තාම මං ඉන්නේ ගෙදර. බඩු ලෑස්ති කරගෙන තින්නේ. එතන ගිම්බල් එක මෙතන තියෙන කැමරා ටික. දැන් වෙලාව උදේ 6යි. එහෙනම් දැන් අපි පිටත් වෙමු බණ්ඩාරගමට. අපි යනගමන් ඉන්නේ. වලපය ගොඩපය ඉන්නවා. මේ ඩ්‍රයිවර්ට ඉන්න දී බම් මේ. අපි මග්ගොනාරියෙන් නැවැත්තුවා උදේට කන්න සැන්ඩ්විච් වගේක් හදාගෙන ආවා අම්මට කියලා. පොඩ්ඩක් වහින්නත් වගේ හැබැයි අපිට තියෙන කිලෝමීටර් 30ක් විතර තියෙනවා මම හිතන්නේ. දැන් ටිකක් පරක් වෙලා තියෙන්නේ. අපි කාලේ ඉවරයි යන්න හදන්නේ මේ වැස්සක් වගේ පොඩි පොදක් ගියා කොහොම වෙයිද දන්නේ නැහැ. අපි වස්කඩුව පාරෙන් දාලා ටික දුරක් ආවා මේ පාරට දැම්ම විතරයි වහින්න ගත්තා. අදන දවසෙන් වහී වගේ නිකන් මේ අහසත් කිසිම පැහැදිලිකමක් නැහැ. අපි ආව ලොකේෂන් එකට පොඩ්ඩක් මේනත් දැන් පොදක් යනවා. ඔයගොල්ලෝ මෙතන දන්නවත් ඇති. බණ්ඩාරගම ලේක් එකට තමයි ආවේ. सेटअप කරගත්තා. මුලින් එන ලොකේෂන් එකේ පොඩි ෂොට් එකක් අරගෙන ඉමු. සනන් ටිකක් බෑවුවා. ලොකේෂන් එකේ පොඩි ෂොට් එකක් උද්ගත්ත ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. ඒත් හසනන් තාම කළු කරලා තියෙන්නේ. දවසම වහින පාටක් තියෙන. අපි කොහොමත් එළියට බැස්සොත් වහිනවා අනිවාර්යයෙන්. ඔන්න මතක ඇති අපි කැම්පින් යන හැම දවසකම වගේ වැස්සනේ ඉතින්. අපි යනවා ෂොට් ටික ගන්න දැන්. එහා පැත්තට තමයි යන්නේ. අන්න රකොනට යන්නේ. හලෝ යාළුවනේ. අපි දැන් පටන් ගන්න හදන වැඩේ.
වයින්නවා හොඳට උඩ වයලා ඉන්න වාට මොනවද කියන්නේ අපි ඇත්තටම අර වැඩේ කරමු YouTube එකෙන් බලමු වැස්ස නවත්තන්න ඇහුන්නේ හරියට කියන්නේ අපි YouTube එකෙන් බලමු වැස්ස නවත්තන්න ගාතාව මෝඩකම නවත්තන්න ගාතාව ඒවා ඇත්තනේ ඕගොල්ලෝ පාවිච්චි කරලා නැහැනේ ඒක කිව්වොත් හරියටම වැඩ කරනවා ඇත්ත දැන් අපි ගාතාව ගෝ මේ වැස්සම නැතිලා මාර මොලයක් මේක නම් ඔබට මොනවද කියන්නේ මට නම් දැන් ඇති නාය හරිද හරි අහය තමයි වැටුනොත් දැන් අපි පළවෙනි සින්දු ඉවරයි දෙවෙනි සින්දුවට යන්න හදන්නේ දෙවෙනි ලොකේෂන් එකට ආවොන්න ජල ක්‍රීඩා ටික දැන් තමයි පටන් ගන්නෙ ඔයා අරකේ වාඩිය ගන්න පොඩ්ඩක් බලාගෙන ඉන්න 3ට ෂූට් එක ඉවර කරනවා කිව්වේ ඕමින් වෙලාව තාම ෂූට් එක යනවා ඉන්න ඉතින් ඔයා හෙව්වද කියන්නකෝ මට කට්ට ඔයා කට්ට හෙව්වේ නෑ මම තමයි අර අස්සවල වල ඔක්කොම කට්ට හෙව්වේ ඔය ඉන්නම් කට ගහගෙන ඔය රතු පාට පෙට්ටිය ඔයා බැලුවේ නෑනේ ඒක කියලා මට කට්ටක් හම්බෙලා තමයි මෙතන රතු පාට පෙට්ටිය කඩු තිබ්බද ඔය බොරු කියන්නේ මේ මාළේ පෙට්ටියේ කඩු මට තව ගොඩක් දේවල් කියන්න ඕන ඔයාට ඔයා වෙලේ දෙපාරක් කඩිලා ඒක කියන්න එපා හැමතිස්සෙම වෙලේ දෙපාරක් වෙන්නේ එතන නියර කැඩිලා තිබ්බේ ඔන්න 3යි කාලයි වෙලා අපි 9ට විතර පටන් ගත්තේ දැන් තමයි ඉවර උනේ අන්තිමට මොකද කියන්නේ ඕ දැන් අපිට කන්න පුළුවන් බඩගිනේ 3ට බඩගිනේ 3 කිව්ව විතරයි බඩගිනේ වුණා ඔයාට මොකද හිතෙන්නේ මට මාර මේ මූණ පේන්නේ නැහැ සතුටක් දැනෙනවා බාහිර අපි ෂූට් එක ඉවර කළා දැන් යනවා මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වනේ කොහෙද අපි යනවා දැන් පිටකොටුවට බඩු වගයක් ගන්න ආයි වහිනවා පුරුදු පරිදි ආයි වහිනවා මම යනවා මට පොඩි ට්‍රයිපෝඩ් එකක් බලන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ මම මේ වීඩියෝ එක කරන්නේ අලුත් කැමරා එකකින් DJI Pocket 2 එකකින්. ඒකට පොඩි ට්‍රයිපෝඩ් එකක් බලන්න යනවා. දැන් 5යි කාලා විතර වෙලා මේ කොටුවේ කඩාද සේරම වහලා. එකක්වත් නැහැ. ඔක්කොම කඩ ටික වහනවා. අවට වැඩක් වෙයිද දන්නේ නැහැ. මං ගන්න ආපුවා මොකුත් නැහැ. ඔක්කොම කඩ ටික වහලා මේ අපි යනවා මල්වත්ත රෝඩ් එකට. අපි කන්නාවා රැට අල්මාස් එකට තාම දවල්ට කාලා නැහැ අපි ෂූට් එක ඉවරෙච්ච ගමන් කොළඹ ගියානේ. ඉතින් මේකෙන් කාලා ගෙදර යමු. අලුත් කැමරා එක බලපේනවා පොඩි බට්ටෙක්
කරන්නේ. අද තමයි පළවෙනි වීඩියෝ එක ගත්තේ මේකෙන්. හොඳයිද vlog එක? අද කොහොමද vlog එක කියලා ඔයගොල්ලෝ දාන්නකෝ කමෙන්ට් එකක් බලන්න. අන්න කෑම එක ආවා. කෑමක් තමයි තියෙන්නේ. අද කරපු ෂූට් එකේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. මම ලින්ක් එකක් දාලා තියෙනවා. කැමති අය එකෙන් ගිහිල්ලා බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක මගේ channel එකේ පළවෙනි day in life වීඩියෝ එක. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මට එතකොට ඉස්සරහට මේ වගේ වීඩියෝස් තව ගේනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් ඔයගොල්ලෝ දාන කමෙන්ට් එකත් එක්ක. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. එහෙනම් channel එක subscribe කරන්න, like එකක් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. එහෙනම් අදට ගිහින් එන්න. තවත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්න.